2025 මාර්තු 12. ස්ථානය විල්පතු අභය භූමියට උතුරින් පිහිටි ඝන කැලෑවක්. තම්මැන්නා අඩවිය. වාර්තා තබන්නා ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය සේනක විජේසිංහ, PhD in Epigraphy. ඉතිහාසය කියන්නේ හාරා බලන තරමට රත්තරන් හමුවන තැනක් කියලා සමහරු කියනවා. නමුත් මගේ අත්දැකීම් අනුව නම් ඉතිහාසය කියන්නේ සමහර තැන්වලදී නොඇලිය යුතු සහ නොකිව යුතු රහස් වලදාපු සොහොන් බිමක්. අපි මේ කැනීම ආරම්භ කළේ විල්පතු කැලෑවේ උතුරු මායිමේ හමුවුණු අමුතු ගල් කණු වගයක් ගැන ගම්වාසීන් දුන්න ඔත්තුවක් අනුව. මගේ කණ්ඩායමේ හිටියේ මමයි මගේ සහයකයා වුණු තරුණ පුරාවිද්‍යාඥ කසුන් සහ තවත් කැනීම් ශිල්පීන් 5 දෙනෙක් විතරයි. අපට හමු වුණේ සාමාන්‍ය නටබුන් නෙමෙයි. ඝන කැලෑව මැද යෝධ නුගගස් මුල් වලින් වැසී ගිය ගල් ලෙනක් අපි පාදගත්තා. ඒ ලෙනේ දොරකඩ තිබුණේ පුදුමාකාර සඳකඩ පහනක්. එහි සාමාන්‍යයෙන් තියෙන ඇතුන්, අශ්වයන්, හංසයන් හිටියේ නෑ. ඒ වෙනුවට එහි කැටයම් කරලා තිබුණේ විකෘති වූ මිනිස් රූප සහ හිස් කබල්. ලෙන ඇතුළට ඇතුල් වෙද්දී දැනුනේ මහා මූසල සීතලක්. පිටත උෂ්ණත්වය සෙල්සියස් 32ක් වෙද්දී ලෙන ඇතුලේ එය සෙල්සියස් 15ක් වගේ දැනුණා. ටෝච් එළියෙන් අපි දැක්කා ලෙනේ කෙළවරේ තිබුණු කළු ගලින් කළ මේසයක් වගේ පූජාසනයක්. ඒ මත තිබුණේ අඩි 2ක් පමණ දිග මැටි පලකයක්. මේ අකුරු? කසුන් වෙවුලන හඬින් කිව්වා. මේවා බ්‍රහ්මී අකුරු නෙමෙයි. මේවා ඊට වඩා ගොඩක් පරණයි. මම ලූප් එක අරන් ළඟට ගියා. කසුන් හරි. මේවා పూర్ව බ්‍රාහ්මී යුගයටත් එහා ගිය රාක්ෂ ගෝත්‍රිකයන් භාවිතා කළායයි සැලකෙන සංකේතාත්මක අක්ෂර. මම වසර 20ක් තිස්සේ හෙව්වේ මේ දේ. විජය රජු එන්න කලින් ලංකාවේ හිටපු යක්ෂ ගෝත්‍රිකයන්ගේ දියුණු තාක්ෂණය සහ গুপ্ত විද්‍යාව ගැන සාක්ෂියක්. මම ඒ පළකයේ තිබුණු දූවිලි පිහදන්න බ්ලුසුව ගත්තා. ඒ මොහොතේම ලෙන ඇතුලේ හුළඟක් නැති වුණත් අපේ ටෝච් එළිය නිවී යන තරම් වේගවත් වායු ධාරාවක් ලෙන හරහා හමා ගියා. ඈතින් නරියෙක් හූ තියන සද්දය ඇහුණා. ඒ හූව සාමාන්‍ය සතෙක්ගේ නෙමෙයි, හරියට මනුස්සෙක් වේදනාවෙන් කෑ ගහනවා වගේ හඬක්. අපි ඒ පළකිය කූඩාරමට ගෙනාවා. එදා රෑ මම සම්පූර්ණයෙන්ම ගත කළේ ඒ අකුරු කියවන්න. මගේ දැනුම සහ පරිගණක මෘදුකාංග පාවිච්චි කරලා මම එහි අර්ථය ටිකෙන් ටික ගලපා ගත්තා. එහි ලියා තිබුණේ මෙයයි. කුවේනියේ ශාපය නොවේ. ඊට පෙර බැඳි රුහිරු ගිවිතුවයි. කළු ගල් යට නිදන ඔවුන් අවදි නොකරනු. ශබ්දය ඔවුන්ගේ ආහාරයයි. නිශ්ශබ්දතාවය ඔවුන්ගේ බන්ධනයයි. මෙය කියවන තැනැත්තගේ හඬ ඔවුන්ට පාර කියවනු ඇත. මට හිනා ගියා. තවත් එක බය හිතෙන අනතුරු හැංවීමක්. පරණ මිනිස්සු නිධන් ආරක්ෂා කරන්න ලියපු බොරු මම කසුන්ට කිව්වා. නමුත් කසුන් හිනා වුණේ නෑ. එයා කූඩාරමේ දොරකඩ ළඟට වෙලා එළිය දිහා බලාගෙන හිටියා. සට හෙන්නේ නැත්ද? මොකක්ද? කැලේ
සද්‍ය සම්පූර්ණයෙන්ම නතර වුණා. මම කන්දුන්නා. ඇත්ත. රැහැයියෙක්වත් කුරුල්ලෙක්වත් හුළඟක සද්‍යයක්වත් නෑ. මුළු විල්පත්තු කැලේම මරණීය නිශ්ශබ්දතාවයක ගිලිලා. හරියට කැලේ හැම සතෙක්ම ලොකු බයකින් ගල් ගැහිලා වගේ. රෑ 12යි 30ට විතර ඇති. මම පලකේ තව කොටසක් පරිවර්තනය කරමින් හිටියේ. එක පාරටම අපේ කූඩාරම වටේට අඩි සද්ද ඇහෙන්න ගත්තා. වියලි කොළ පොඩි වෙන සද්දේ. මම හිතුවේ අලියෙක් කියලා. මම ටෝච් එක අරන් එළියට බැස්සා. අනිත් කූඩාරම්වල හිටපු කැනීම් ශිල්පීන් 5 දෙනාම එළියට ඇවිත්. එයාලගේ මූණුවල තිබුණේ පුදුම බයක්. "සර්, අර බලන්න." කම්කරුවෙක් වෙවුලන අතින් කැලේ දෙසට ඇඟිල්ල දික් කළා. අපේ කඳවුරට මීටර් 100ක් විතර ඈතින් ගස් අතරින් අඳුරු රූප වගයක් පෙනුණා. ඒවා මිනිස්සු වගේ. හැබැයි අසාමාන්‍ය ලෙස උසයි. අඩි 7ක් 8ක් විතර උස ඇති. ඒවායේ ඇස් තිබුණේ නෑ. මුළු රූපයම අඳුරු සෙවණැලි වගේ. එක පාරටම හෙමින් පටන් ගත්තු බෙර සද්දයක් ඇහෙන්න ගත්තා. එක සාමාන්‍ය බෙරයක් නෙමෙයි. ඒක යක් බෙරයක්. ඒත් ඒකේ රිද්මය හරිම මන්දගාමී සහ බය හිතෙන සුළුයි. ඒ සද්දෙ එනකොට අර ගස් අතර තිබුණු සෙවණෙලි ටික ටික අපේ පැත්තට ඇවිදගෙන එන්න පටන් ගත්තා. "කසුන්, ඉක්මනට ජීප් එකට නගින්න. අපි මෙතනින් යන්න ඕන." මම කෑ ගැහුවා. ඒත් කසුන් හෙලුනේ නෑ. එයා අර මැටි පලකය දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස් උඩ ගිහින්. "කසුන්!" මම එයාගේ කරට අත තිබ්බා. එයා මගේ පැත්තට හැරුණා. දෙවියනේ, කසුන්ගේ කටේ දත් ඔක්කොම කළු පාට වෙලා. එයාගේ කටින් වචන පිට වෙන්නේ නෑ. එයාගේ උගුරේ ඇතුලෙන් අමුතු ගොරෝසු හඬක් ආවා. ඒ හඬ හරියටම අර යක් බෙරේ රිද්මයට සමානයි. "නුඹලා අපව ඇමතුවා." කසුන් කතා කළේ සිංහලෙන් නෙමෙයි. එයා කතා කළේ මීට අවුරුදු 2500කට කලින් මැරිලා ගිය හෙළ භාෂාවකින්. මම පුරාවිද්‍යාඥයෙක් නිසා මට ඒ වචන තේරුණා. ශබ්දය අපේ ආහාරයයි. එතකොටම කැලේ හිටපු අර අඳුරු සෙවණැලි එක පාරටම වේගයෙන් අපේ කඳවුරට කඩා පැන්නා. මම දැක්ක එක සෙවණැල්ලක් අපේ ආරක්ෂක නිලධාරියාගේ ඇඟ හරහා ගියා. මිනිස්සයා කෑ ගැහුවේ නෑ. එයා එක පාරටම දූවිලි ගොඩක් වගේ බිමට කඩාගෙන වැටුණා. එයාගේ ඇඟේ මස් ලේ මුකුත් නෑ. හරියට අවුරුදු 100ක් පරණ මලමිනියෙක් වගේ. ඇටකටු ටික විතරයි ඉතුරු වුණේ. මේ යක්ෂයෝ මුන් මිනිස්සු මරන්නේ නෑ. මුන් මිනිස්සුන්ගේ ජීවය උරාබුනවා. මුන්ව පාලනය කරන්නේ ශබ්දය. මම අර පලකයේ කියවපු වචන වලින් තමයි මුන් අවදි වුණේ. "කටවහවියෝ, කවුරුත් කෑ ගහන්න එපා. හුස්ම ගන්නවත් එපා." මම මගේ මුළු ශක්තියම දාලා මගේ කාණ්ඩායමට අණ කළා. මොකද පලකයේ තිබුණා නිශ්ශබ්දතාවය ඔවුන්ගේ බන්ධනයයි කියලා. අපි ඔක්කොම බිම දිගා වුණා. අර යෝධ අඳුරු රූප අපේ කඳවුරු වටේ කැරකිනවා. උන්ගේ හුස්ම ගන්න සද්දේ අපිට ඇහෙනවා. ඒක හරියට පරණ හමක් ඇතිලෙනවා වගේ සද්දයක්. උන් අපිව හොයනවා. එක යක්ෂයෙක් මගේ මූණට අඟල් ගාණක් ළඟට පහත් වුණා. ඌට ඇස් නෑ. ඒත් ඌට මගේ හිතේ තියෙන බය දැනෙනවා වගේ. මම මගේ කට අත් දෙකෙන්ම තද කරගත්තා. එතකොටම කසුන්ගේ සාක්කුවේ තිබුණු ෆෝන් එක රින් වුණා. කසුන්ගේ සාක්කුවේ තිබුණ ෆෝන් එකේ රින් එක ඒ මහා නිශ්ශබ්දතාවය මැද ඇහුනේ හැන ගෙඩියක් පිපිරුවා වගේ. ඒක සාමාන්‍ය සින්දුවක්. නමුත් ඒ මොහොතේ ඒක මරණීය හොරනෑව වුණා.
අපට ඉස්සරහින් හිටපු අර යෝධ අඳුරු සෙවණැල්ල එකපාරටම ගැස්සුණා. ඌට ඇස් නැතත් ඒ සද්දෙ එන දිශාව ඌගේ කන්වලට අහු වුණා. මම දැක්කා ඒ සෙවණැල්ලේ ඔළුව හරියෙන් දුම් වගේ දෙයක් පිට වෙලා කටක් වගේ ලොකු කුහරයක් හැදෙනවා. නෑ කසුන් ෆෝන් එක කට් කරපන් මට කෑ ගැහෙන්න ගියා. ඒත් මම අතින් මගේ කට තද කරගත්තා. පරක්කු වැඩි. ඒ යක්ෂයා එක පිම්මෙන් කසුන් ළඟට පැන්නා. කසුන්ට කෑ ගහන්නත් වෙලාවක් තිබුණේ නෑ. ඒ අඳුරු රූපය කසුන්ගේ ඇඟ වටේට එතුණා. ඊළඟට සිදුවුණු දේ විද්‍යාත්මකව පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑ. ෆෝන් එකේ සද්දෙත් එක්කම කසුන්ගේ කටින් පිටවුණු වේදනාවේ විලාපය අර යක්ෂයා උරා බොන්න පටන් ගත්තා. කසුන්ගේ ශරීරය වේගයෙන් හැකිලුණා. එයාගේ තරුණ සම තත්පර ගානක් ඇතුළත රැලි වැටිලා අවුරුදු 9ක විතර මහලු පෙනුමකට ආවා. එයාගේ ඇස්වල තිබුණ එළිය නිවිලා ගියා. අන්තිමට එයාගේ ඇටකටු ටකස් ටකස් ගාලා කුඩු වෙන සද්ද විතරක් ඇහුණා. විනාඩියක් යන්න කලින් මගේ දක්ෂතම ගෝලයා අලු ගොඩක් බවට පත් වුණා. මේක දැකපු අනිත් කැනීම් ශිල්පීන් 4 දෙනාට සිහිය විකල්ල වුණා. එයාලා කෑ ගහගෙන දිශා 4ට දුවන්න ගත්තා. බුදු අම්මෝ දුවපල්ලා. ඒක තමයි එයාලා කරපු ලොකුම වැරද්ද. එයාලගේ කෑ ගැහිල්ලත් එක්කම කැලේ හිටපු තවත් අඳුරු රූප 20ක් විතර එකපාරටම මතු වුණා. මේ යක්ෂයෝ දඩයම් කරන්නේ ඇස් වලින් නෙමෙයි සෝනාර් ක්‍රමයට. සද්දි වැඩි වෙන්න උන්ගේ බලය වැඩි වෙනවා. මම බිම දිගා වෙලා හුස්ම ගන්න සද්දෙවත් ඇහෙන්න නොදී ගලක් අස්සේ හැංගුණා. මගේ ඇස් ඉස්සරහම මගේ කණ්ඩායමේ අනිත් අය එකා මැරිලා වැටුණා. උන්ගේ කෑ ගැහිලි එකපාරටම නතර වෙනවා. ඊට පස්සේ ඇහෙන්නේ වියලි කොළ පොඩි වෙන සද්දෙ විතරයි. මම ගැහි කල්පනා කළා මේක නවත්වන්නේ කොහොමද? අර මැටි පලකේ තිබුණ වාක්‍ය මගේ ඔළුවේ වැඩ කළා. ශබ්දය ඔවුන්ගේ ආහාරයයි. නිශ්ශබ්දතාවය ඔවුන්ගේ බන්ධනයයි. මේ යක්ෂයෝ කියන්නේ යම්කිසි ශබ්ද තරංගයක් මත යැපෙන ශක්ති විශේෂයක්. උන්ව මේ ලෝකෙට බැඳලා තියාගන්නේ අර ගල්ලෙන ඇතුලේ තියෙන පූජාසනය. මම ඒ පලකේ කියවපු වෙලාවේ මගේ කටහඬේ කම්පණය නිසා තමයි ඒ සම්බන්ධය ඇති වුණේ. මට මේක ඉවර කරන්න නම් මට ආපහු ලෙන ඇතුළට යන්න වෙනවා. මට සිද්ධ වෙනවා ඒ සම්බන්ධය කඩන්න. මම හෙමින් බඩගාගෙන ලෙන පැත්තට ගියා. වටේම මරණයේ සෙවණැලි. එක යක්ෂයෙක් මගේ ඔළුවට අඩි 2ක් උඩින් පාවෙලා ගියා. මගේ හදවත ගැහෙන සද්දෙට ඌ නතර වුණා. මම හුස්ම හිර කරගත්තා. මගේ පපුව පුපුරන්න වගේ ආවා. තත්පර 30ක් විනාඩියක් ඌ යන්න ගියා. මම ලෙන ඇතුළට පැන්නා. අර කළුගල් පූජාසනයේ උඩ තාමත් අර මැටි පලකය තිබුණා. ඒක දැන් රතු පාටින් දිලිසෙනවා. ඒකින් හීන් සද්දයක් එනවා. හූ කියලා. ඒක තමයි මේ යක්ෂයන්ව පාලනය කරන රිමෝට් එක. මම දන්නවා මම කරන්න යන දේ භයානකයි කියලා. මම මේක කැඩුවොත් එක්ක උන් වෙනසෙනවා. නැත්තම් ඒකෙන් නිකුත් වෙන ශක්තියෙන් මම මැරෙනවා. කමක් නෑ. අඩුම තරමේ මේක ලෝකෙට යන්න දෙන්න බෑ. මම ලෙනේ බිම තිබුණ ලොකු කළුගලක් අතට ගත්තා. ඒ සද්දෙට එළියේ හිටපු යක්ෂයෝ ඔක්කොම ලෙන පැත්තට හැරුණා. උන් කුණාටුවක් වගේ ලෙන ඇතුළට කඩාගෙන ආවා. උන් මගේ ඇඟට අත තියන්න තත්පරයකට කලින් මම මගේ මුළු වෙර දාලා අර ගලෙන් මැටි පලකයට ගැහුවා. ඩෝන්! පලකය කෑලි වලට කුඩු වුණා. ඒත් එක්කම සිද්ධ වුණේ මම හිතපු දෙයක් නෙමෙයි. ලොකු පිපිරුම් සද්දයක් ආවේ නෑ. ඒ වෙනුවට ආවේ පරම නිශ්ශබ්දතාවයක්. ලෝකෙ තියෙන ඔක්කොම සද්ද එකපාරටම ඇදිලා ගියා වගේ දැනුණා. මගේ කන් අඩි පුපුරන්න වගේ වුණා. ඒ යක්ෂයෝ
උන් දුවිලි බවට පත්තුනේ නෑ. උන්ගේ ශරීර හුළං පිර වූ බැලුම් වගේ පුපුරලා ගියා. හැබැයි සද්දයක් නෑ. මුළු ලෙනම මුළු කැලේම එකම රික්තකයක් වුණා. මම සිහි නැතුව ඇදගෙන වැටුණා. පසුවදන නිල වාර්තාව දිනය 2025 මාර්තු 15 ස්ථානය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකේ. මාව හොයාගෙන තිබුණේ වනජීවී නිලධාරීන් විසින්. දවස් 2කට පස්සේ නිල පොලිස් වාර්තාවේ සඳහන් වුණේ වන අලීන්ගේ පහරකින් පුරාවිද්‍යා කණ්ඩායම මිය ගිය බවත් මහාචාර්යවරයා පමණක් දිවිගලවාගත් බවත්. කසුන්ගේ සහ අනිත් අයගේ සිරුරු හමු වුණේ නෑ. හමු වුණේ ඇඳුම් සහ අස්ති කොටස් කිහිපයක් විතරයි. නමුත් ඇත්ත ඒක නෙමෙයි. මම තාම ජීවත් වෙනවා. හැබැයි මම ඉන්නේ අපායක. මගේ කන් ඇහෙන්නේ නෑ. වෛද්‍යවරු කියන්නේ මගේ කන් බෙරේ පිපිරිලා කියලා. ඒත් මට ඇහෙනවා. පිටත ලෝකයේ සද්ද මට ඇහෙන්නේ නෑ. කාර් සද්ද, මිනිස්සුන්ගේ කතා, කුරුල්ලන්ගේ සද්ද මට ඇහෙන්නේ නෑ. නමුත් රෑ වෙනකොට හැමතැනම නිශ්ශබ්ද වෙනකොට මට ඇහෙනවා ඒ පරණ හඬ. මගේ ඔළුවේ ඇතුලේ තාමත් අර යක් බෙරේ සද්ද ඇහෙනවා. සමහර වෙලාවට මම තනියම කාමරේ ඉන්නකොට මට දැනෙනවා මගේ පිටිපස්සෙන් හුලඟක් එනවා වගේ. මම දන්නවා ඒ කවුද කියලා. මම අර පළකිය කැඩුවා. ඒත් මම ශාපය ඉවර කළේ නෑ. මම ශාපය උරාගත්තා. දැන් ඒ යක්ෂයෝ ඉන්නේ තම්මැන්නා කැලේ නෙමෙයි. දැන් උන් ඉන්නේ මගේ ඔළුවේ ඇතුලේ. මම කෑ ගැහුවොත්, මම කතා කළොත් උන් ආයේ එළියට එනවා. ඒ නිසා මම තීරණයක් ගත්තා. මම මගේ දිව කපාගත්තා. මීට පස්සේ මේ රහස මගේ සොහොනට විතරක් අයිති රහසක් වේවි.